ඉතින් ඔබේ පැමිණීම මම හිතන්නේ මාස ගානක ඉඳලා දහස් සංඛ්‍යාත පිරිසක් බලාගෙන සිටියා. දහස් සංඛ්‍යාත පිරිසක් සූදානම් වුණා ඔබේ පැමිණීමට. මේ පිටුපස තියෙන රහස මොකක්ද? ලංකාවේ තිබෙන ප්‍රබල විපර්යාසය සුභාරංචිය කරුණු කොටගෙන ඒක දැන් ලෝක වටේ සිද්ධ වෙනවා. ඉතින් සුභාරංචිය අරමුණ ඒකයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ සභාවට දුන්න නියෝගයක් මුළු රටවල් ගානේ ගොස් සුභාරංචිය දේශනා කරන්න කියලා. ඉතින් ඒ අනුග්‍රහය මට උන්වහන්සේ දීලා තියෙනවා. හැම රටකම දේවස්ථානයක පිහිටවන්න තමයි දර්ශනය තියෙන්නේ. ඉතින් එංගලන්තෙත් දහස් ගණක් දැන් ඉන්න එක මට ඒක පුදුමයක් නෙමෙයි. මම සන්තෝෂයෙන් මේ ස්ථානයට ආවා. ඒ අයට සේවය කරා. ඒ වගේම තමයි දැන් බොහෝ ප්‍රාතිහාර්යයන් සිද්ධ වෙන දවසක් විදිහට අපිට අර්ථකථනය කරන්න පුළුවන් ජූලි 5 වෙනිදා. ඉතින් ඔබතුමාට ආරාධනය කරන්න පුළුවන් සුවහසක් දැන් ජාති ආගම් ભેදයකින් තොරවයි මේ ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් සිටින්නේ. ඉතින් ඔවුන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? කුමන පසුබිමකින් ඒ අය ආවත් කුමන ආගමක් ඔවුන් ඇදහිව්වත් මම ඇවිල්ලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් ප්‍රෙයර් ලයින් කියන දවස ඒ අයට උදා කරලා දෙන්න. ඉන්ටර්නැෂනල් ප්‍රෙයර් ලයින් කියන්නේ නොයෙකුත් රෝග තිබෙනවා නම් මොන ප්‍රශ්නේ වුණත් ඒ ප්‍රෙයර් ලයින් ඒ කියන්නේ යාඥා අපි ලංකාවේ කියන හීලිංగ్ රූම් කියලා ප්‍රෙයර් ලයින්. ඒකට රෙජිස්ට්‍රේෂන් එකත් ෆ්‍රී නොමිලේ. ආය කරන්නෙත් නැහැ. ඉතින් ඕන කෙනෙක්ට ඇවිල්ලා මට උපස්ථාන කරන්න මට අවස්ථාවක් දෙන්න කියලා තමයි කියන්නේ. මොකද දෙවියන් වහන්සේ අදටත් උන්වහන්සේ මිනිස්සෙක්ව තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම ඔබට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඉතින් අපි බලාගෙන ඉමු 5 වෙනිදාට ඉතාමත්ම දර්ශනීය හීලිං සර්විස් එකක් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන්. බොහොම ස්තුතියි.